අපි අද ඉගෙන ගන්න දරුවන්ට කියලා දෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න දරුවන්ට ඉංග්‍රීසි ගන්න කැමති ඕනම කෙනෙක්ට යුද්ධය ගැන. අපි යුද්ධයට අදාළ ඉංග්‍රීසි වචන තියෙන 60ක් විතර අපි ඒවා අද ඉගෙන ගන්න යන්නේ. මම මේ වීඩියෝ එක කරන්නේ ඒක හරි වැදගත් වෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න දූල පුතාලට වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩිහිටියන්ට. එහෙනම් යුද්ධයට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ war කියලා. war 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 යුද්ධය. එතන යුද්ධ කරන්න අපිට හමුදාවක් ඉන්න ඕනේ. ඒ හමුදාවට අපි කියන්නේ ආමි කියලා. ආමි හමුදාව. එතන හමුදා වර්ග ඒ කියන්නේ කොටස් තුනක් ඉන්නවා. අපි කියන්නේ tri forces කියලා නැත්නම් three forces කියලා. ඒ කියන්නේ බලකායන් තුනක් ගැන කතා කරන්නේ ත්‍රිවිධ හමුදාව කියලා අපි කියනවා. එතකොට three forces වලට අයිති වෙනවා ආමි කියන්නේ පාබල හමුදාව, එයා ෆෝස් කියන්නේ ගුවන් හමුදාව, නේවි කියන්නේ නාවික හමුදාව. එතකොට හැම රටකම පොදුයි. ඔය කොටස් තුන තමයි ආමිකේ ඉන්නේ. එතකොට ආමිකක් හිටියට ඒකේ ඉන්න ඕනේ ආමිකේ වැඩ කරන සොල්දාදුව. සොල්දාදුවන්ට ඉංග්‍රීසි වලින් කියන්නේ soldiers කියලා. soldiers සොල්දාදුව, soldiers කියන්නේ සොල්දාදුව. එහෙනම් ඒ විදිහ. එතකොට සෙබළු කණ්ඩායම් වශයෙන් හැදෙනවට අපි කියන්නේ troops කියලා. troops කියන්නේ හමුදා බලකායන් නැත්නම් සෙබළු පිරිස් වල troops කියලා අපි කතා කරන්නේ. ඊළඟ ආමිකේ හිටියත් බෑ, සෙබළු හිටියත් බෑ. මෙයාලට සතුරු ඉන්න ඕනේ සටන් කරන්න. සටන් කරන්න ඉන්න සතුරන්ට අපි කියන්නේ enemy කියලා. enemy සතුරා. එතකොට enemies කියන්නේ සතුරු සේනාව නැත්නම් සතුරන් කියලා. එතකොට මේ ආමික ඉන්න තැනක් තියෙනවා. ඒකට අපි කියන්නේ කැම්ප් කියලා. ආමි කැම්ප් කියලා කියන්නේ යුද කඳවුර. යුද හමුදා කඳවුරේ විදියට. එතකොට සටන් කරනවට අපි කියනවා ෆයිට් කියලා. අතින් පයින් ගහ ගන්නවට ෆයිට් කියන්න පුළුවන්. සටන් කරනවටත් අපි ෆයිට් කියලා කියනවා. එතකොට බැටල් කියලාත් කියනවා. බැටල් කියලාත් කියන සටන් කරනවා බැටල්. එතකොට මෙතන මේ හමුදාවක් ඉන්නවා, සතුරු ඉන්නවා, සටන් කරන ස්ථානයක් තියෙන්නත් ඕනේ. ඒකට අපි කියන්නේ බැටල් ෆීල්ඩ් කියලා. බැටල් ෆීල්ඩ් යුද්ධ පිටිය. එතකොට කොන්ෆ්ලික්ට් කියලාත් කියනවා ගැටුම වගේ, ගැටුම යුද්ධය වගේ. එතකොට බැටල් ෆීල්ඩ් කියන්නේ යුද්ධ පිටිය. ඊළඟ දැන් ආමිකක් තියෙනවා, යුද පිටියකුත් තියෙනවා. දැන් මෙයාලට සටන් කරන්න අවි ආයුධ තියෙන්න ඕනේ. අවි ආයුධ වලට අපි කියන්නේ weapons කියලා. weapons අවි ආයුධ. arms කියලාත් කියනවා. අවි ආයුධ කියන එක weapons කියන එක තමයි common word එක. එතකොට මේ අවි ආයුධ වලට අයිති වෙනවා gun කියන එක. gun කියන්නේ තුවක්කුව පොදුවේ කියන වචනේ. ඒතර තුවක්කුවක් තිබුණාට බෑ ඒක වෙඩි තියන්න අපිට උණ්ඩ තියෙන්න ඕනේ. උණ්ඩ වලට අපි කියන්නේ bullets කියලා. bullets පිස්තෝලෙට කියන්නේ පිස්ටල් කියලා. බෝම්බෙට බෝම්බ් කියනවා. අත් බෝම්බෙට කියන්නේ ග්‍රෙනේඩ් කියලා. ග්‍රෙනේඩ් අත් බෝම්බය. ඊළඟ බිම් බෝම්බෙට අපි කියන්නේ ලෑන්ඩ් මයින් කියලා. බිම් බෝම්බේ ලෑන්ඩ් මයින්. එතන ප්‍රහාරක ගුවන් යාන වලට අපි කියනවා ෆයිටර් ජෙට්ස් කියලා. ෆයිටර් ජෙට්ස්. ෆයිටර් ප්ලේන් කියන්න පුළුවන් ෆයිටර් ජෙට්ස්. එතන බෝම්බ හෙලනවට කියන්නේ බෝම්බාට් කියලා. බෝම්බාට් බෝම්බ හෙලනවා. එයාර් රේඩ්ස් කියලා කියනවා අපි ඉංග්‍රීසි වලින් ගුවන් ප්‍රහාරවලට. එයාර් රේඩ්ස්. එතන යුද්ධ ටැංකිය වලට අපි කියන්නේ ටෑන්ක් කියලා. ටෑන්ක් කියන්නේ යුද්ධ ටැංකිය. එතන පුපුරන ද්‍රව්‍ය වලට අපි සාමාන්‍ය කියන්නේ එක්ස්ප්ලොසිව්ස් කියලා. එක්ස්ප්ලොසිව්ස් පුපුරන ද්‍රව්‍ය. එතන දැන් මේ බෝම්බයක් වගේ පුපුරනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ බ්ලාස්ට් කියලා. බ්ලාස්ට් පුපුරනවා. එක්ස්ප්ලොයිට් කියන්න පුළුවන්. එක්ස්ප්ලොයිට් පුපුරනවා. ඒකෙන් අර එක්ස්ප්ලොයිට් කියන එකෙන් තමයි එක්ස්ප්ලොසිව්ස් කියලා හැදෙන්නේ පුපුරන ද්‍රව්‍ය වලට. ඒතර මේ අවි ආයුධ තියන්න තැනක් තියෙන්න ඕනේ අපි. ඒකට අපි කියන්නේ අපි අවි ගබඩාව කියලා. අවි ගබඩාවට ඉංග්‍රීසි වලින් කියන්නේ මැගසින් කියලා. මැගසින්. සංග්‍රහවටත් කියනවා මැගසින් කියලා. ඊළඟ මේ යුද්ධයට අණ දෙන්නෙක් ඉන්න ඕනේ. එයාට අපි කියන්නේ කමාන්ඩර් කියලා. කමාන්ඩර් අණ දෙන්න. ඊළඟ ජෙනරාල්වරයාට අපි කියනවා ජෙනරල් කියලා. ජෙනරල් කියන්නේ ජෙනරාල්වරයා, හමුදාවේ ප්‍රධානියා. ඒ විදිහට. ඊළඟ ආරක්ෂා කරනවට කියනවා ඩිෆෙන්ඩ් කියලා. ඩිෆෙන්ඩ් ආරක්ෂා කරනවා, ප්‍රොටෙක්ට් කියන්නත් පුළුවන්. ඩිෆෙන්ඩ් ආරක්ෂා කරනවා, ප්‍රොටෙක්ට් කියලා කියනවා. ඒ ඩිෆෙන්ඩ් කියන වචනෙන් අපිට හැදෙනවා ඩිෆෙන්ඩර් කියලා. ආරක්ෂක රථ. දැන් ජනාධිපතිතුමා යනකොට අගමැතිතුමා ඇමතිවරයා හැමනවා ඩිෆෙන්ඩර් රථ යනවා. ඩිෆෙන්ඩර් කියන ආරක්ෂකයන් නැත්නම් ඩිෆෙන්ඩර් රථ වලටත් ඒ නම කියනවා. ඩිෆෙන්ස් ලයින්ස් කියලා කියන්නේ ඩිෆෙන්ස් ලයින් කියන්නේ ආරක්ෂක වලල්ල. ඒ කියන්නේ හමුදාව තර කර ගන්නවා යම් කොටසක්. ඒක වටේ මුර දානවා. ඒකට තමයි ආරක්ෂක වලල්ල කියලා කියන්නේ ඩිෆෙන්ස් ලයින්. ඊළඟ අල්ල ගන්නවට කියනවා කැප්චර් කියලා. කැප්චර් අල්ල ගන්නවා. එයාලා විසින් තව කවුරු හරි අල්ල ගන්නවා කැප්චර්.
ඊළඟ විනාශ කරනවට අපි කියනවා ඩිස්ට්‍රොයි කියලා. ඩිස්ට්‍රොයි කියන්නේ විනාශ කරනවා. විනාශයන් වලට අපි කියන්නේ ඩිස්ට්‍රක්ෂන්ස් කියලා. ඩිස්ට්‍රක්ෂන්ස්. විනාශයන් දැන් අපිට හොඳටම දැක ගන්න පුළුවන් ඉරානයේ ඊශ්‍රායල් එහෙම ලොකු විනාශයන් වෙලා තියෙනවා. ඩිස්ට්‍රක්ෂන්ස්. ඊළඟ යම් රටක් ආක්‍රමණය කරනවට අපි කියන්නේ ඉන්වේඩ් කියලා. ඉන්වේඩ්. දැන් ලංකාවත් 1400 ගණන් වල ඉඳන් අපේ රටත් 25ක් විතර ආක්‍රමණයන් වලට ලක් වෙලා තියෙනවා විදේශීයම නෙවෙයි දේශීය වශයෙන් උත් ඒවයිත් කියන්නේ ඉන්වේඩ් කියලා ආක්‍රමණය කරනවා. එතකොට ආක්‍රමණයට කියන්නේ ඉන්වෙන්ෂන් කියලා. ඉන්වෙන්ෂන් ආක්‍රමණය. එතකොට දැන් ඒ දවස්වල මේ නවීන ආයුධ තිබුණේ නැහැ. ඒ දවස්වල භාවිතා කරේ ස්වර්ඩ්. ස්වර්ඩ් කියන්නේ කඩුව. ඊළඟ බෝ භාවිතා කරා. බෝ කියන්නේ දුන්න. ඒ කියන්නේ රේන්බෝ හැදෙන්නේ දේ දුන්න. බෝ කියන්නේ දුන්න. එතන දුන්නට උණ්ඩ දැම්මේ නැහැ ඊතල දැම්මේ. එහෙනම් ඊතල තියලා තමයි විදින්නේ. ඊතල වලට අපි කියන්නේ ඇරෝ කියලා. ඇරෝ ඊතල. ඇරෝ කියන්නේ ඊතල. ඊළඟ අපි කියනවා උල්පිහිය කියන එකට ඩැගර් කියලා කියන්නේ. ඩැගර් උල්පිහිය. ඒ විදිහට භාවිතා කරන්නේ. එහෙනම් ඊළඟ වැටලීම වටලනවා ඒ වචනේ ක්‍රියාපදේ නාමපදේ දෙකටම අපි කියන්නේ රේඩ් කියලා. රේඩ් වටලනවා වැටලීම. එතකොට අපි යුද්ධෙදී පරදිනා යටත් කරගන්නවා ඒ විදිහට සරෙන්ඩර් කියලා කියන්නේ. සරෙන්ඩර් යටත් කරගන්නවා යටත් වෙනවා. එතන යුද උපාය යුද උපක්‍රමයට කියන්නේ ස්ට්‍රැටජි කියලා. ස්ට්‍රැටජි යුද උපාය යුද උපක්‍රමය ස්ට්‍රැටජි. ඒ ස්ට්‍රැටජි. එතන බංක කියලා කියනවා බංකරය. ඒ කියන්නේ හමුදාවේ යම් සීමාවක් තියෙන ඒක රැක ගන්න ඒ ප්‍රදේශය ඒකට බංක කියලා උඩ හදන්නේ ඒක හැමෝටම දැක ගන්න පුළුවන්. හැබැයි මේ උමන් ජාලයක් තියෙනවා විදේශීය රටවල මැද පෙරදිග මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල මැද පෙරදිග රටවල ඒකට කියන්නේ ටනල් නෙට්වර්ක් කියලා. ටනල් නෙට්වර්ක් උමන් ජාලය. අපේ රටෙත් අර LTT දවස්වල නම් උමන් ජාලයක් තිබුණා ටික ටික ලොකුවට තිබුණේ නැහැ. එතන රීට්‍රීට් කියලා අපි කියන්නේ පසු බසිනවට. රීට්‍රීට් හමුදා වගේ පසු බසිනවා. එතන හමුදාවේ ප්‍රදේශයෙන් මොකක් හරි ගැටලුවක් නිසා ආපසු ගන්නවා ඉවත් කර ගන්නවට කියන්නේ විත්ඩ්‍රෝ කියලා. විත්ඩ්‍රෝ ට්‍රූප්ස් හමුදාව ඉවත් කර ගන්නවා ඒ විදිහට. එතන ෆයර් කියලා කියන වෙඩි තියනවාට. ෆයර් කියලා කියනවා ගිනි තියනවාට. ෆයර් වෙඩි තියනවා. එතන ෂූට් කියලාත් කියනවා වෙඩි තියනවාට. ෂූට්. ෂූට් කියන්නේ වෙඩි තියනවාට විතරක් නෙමෙයි. ඊතලයකින් වගේ විදිනවටත් කියනවා. ඊට අමතරව ෂූට් කියලා කියනවා මේ ෂූට් කියන එක අපි කතා කරනවා රෝගත කරනවාට. ෂූට් රෝගත කරනවටත් කියනවා ෂෝට් කියලා. ඊළඟ දෙනවා ස්පයි කියලා. ස්පයි කියන්නේ ඔත්තු බලනවා. නැත්නම් ඔත්තුකාරයාටත් ස්පයි කියලා අපි කතා කරනවා. ඔත්තු බලන ඔත්තුකාරයා ස්පයි. ඩෙසර්ට් කියලා අපි කතා කරනවා. ඩෙසර්ට් කියන්නේ හමුදාවෙන් පලා ගිය සොල්දාදුන්. අපි කියන්නේ හමුදාවෙන් පැනලා ඉන්නේ ඕක කියලා. අන්න එයාලට තමයි කියන්නේ ඩෙසර්ට් කියලා. දැන් ඩෙසර්ට් කියන්නේ කාන්තාරනේ. එතන ඩෙසර්ට් කියන්නේ හමුදාවෙන් පලා ගිය කෙනා. ඒ විදිහට අපි කතා කරන්නේ ඩෙසර්ට්. ඊළඟ ට්‍රීටි කියලා කියනවා ගිවිසුමට. ට්‍රීටි කියන්නේ ගිවිසුම. හැබැයි ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරන ඒ ගිවිසුම් වලට තමයි ට්‍රීටි කියන්නේ. දැන් සාම ගිවිසුම කියන එකට ප්‍රධාන වශයෙන් එනවා පීස් ඇකෝඩ් කියලා. පීස් ඇකෝඩ්. නැත්නම් පීස් ඇග්‍රීමන්ට් කියන්නත් පුළුවන්. පීස් ඇග්‍රීමන්ට් නැත්නම් පීස් ඇකෝඩ්. ඒ විදිහට. ඊළඟ තියෙනවා යුද්ධයේදී පිරිසක් මිය යනවා තුවාල ලැබුණා. එයාලට අපි කියන්නේ කැෂුවලිටිස් කියලා. කැෂුවලිටි කියන වර්ඩ් එක බහු කරනවා කැෂුවලිටිස් කියලා. කැෂුවලිටිස් කියන්නේ යුද්ධයේදී මිය යන පිරිස නැත්නම් තුවාල ලබන පිරිස. යුද්ධේ විතරක් නෙවෙයි තුවාල ලබන හැමෝටම කැෂුවලිටිස් කියලා කතා කරනවා. ඊළඟ වටලා පහර දෙනවා. මේ වගේ දැන් සතුරු සේනාව වෙනකොට පාරක රැකලා ඉඳලා හැම පහර දෙනවා. ඒකට අපි කියන්නේ වටලා පහර දීමට ඇම්බුස් කියලා. ඇම්බුස්. ඇම්බුස් කියන්නේ වටලා පහර දීම. ඊළඟ මේ යුද්ධෙදී පිරිසක් අසරණ වෙනවා. එයාලට අපි කියන්නේ රිෆියුජි කියලා. අසරණ වෙනවා. සරණාගතය කියලා අපි කියන්නේ. රිෆියුජි. සරණාගතය. එතකොට සරණාගත කඳවුරු වලට අපි කතා කරනවා රිෆියුජි කැම්ප්ස් කියලා. රිෆියුජි කැම්ප්ස් සරණාගත කඳවුරු. ඒ සරණාගත කඳවුරු වලට අනිවාර්යයෙන්ම කොටු වෙන්නේ අසරණ මිනිස්සු. එයාලට අපි කියන්නේ helpless people කියලා. හවුහරණක් නැති නැත්නම් උදව්වක් නැති මේ මිනිස්සු helpless people. ඊළඟ මේ අතර යුද්ධෙදී අය කට්ටියක් එනවා. එයාලට යුද්ධ කරන්න බෑ. එයාලා මරාගෙන මැරෙන්න හරි යනවා කියලා යන බෝම්බ බැඳගෙන
එයාලට අපි කියන්නේ සුයිසයිඩ් බෝම්බ කියලා. සුයිසයිඩ් බෝම්බ. මරාගෙන මැරෙන බෝම්බකරු. සුයිසයිඩ් බෝම්බ. ඊළඟ සමහර පිරිසක් සැකකාර පිරිසකුත් අත්අඩංගුවට පත් වෙනවා හමුදාවට. එයාලා රඳවා ගන්නවට අපි කියන්නේ ඩිටේන් කියලා. ඩිටේන් කියන්නේ රඳවා ගන්නවා. අත්අඩංගුවේ තබා ගන්නවා. ඩිටේන්. ඊළඟේ රැඳවුම් කඳවුරට අපි කියනවා ඩිටෙන්ෂන් සෙන්ටර් කියලා. නැත්නම් ඩිටෙන්ෂන් කැම්ප්. ඒ රැඳවුම් කඳවුරට අපි කියන්නේ ඩිටෙන්ෂන් කැම්ප් කියලා. ඊළඟ මේකේ ආයි පිරිසකින් ඔත්තු ගන්න නොයෙකුත් වද දෙනවා. ඒක වදකාගාරය කියලා අපි කියන්නේ. ඒකට අපි කියන්නේ ටොර්චර් චැම්බර් කියලා. ටොර්චර් චැම්බර් වදකාගාරය. ඒ වගේ වට ඉතින් කොටු වුණොත් නම් ඉඳලා ඕනේ මැරෙන එක හොඳයි කියලා හිතනවා හැමෝටම. ඊළඟ මේ සමූල ඝාතනයක් තියෙනවා. ඒක දේශපාලන වශයෙන් ගොඩක් යන වචනයක්. ඒකට මැසක කියලා කියන්නේ. මැසක සමූල ඝාතනය. මැසක සමූල ඝාතනය. ඒතොර යුද්ධෙදී සිරකරුවෝ ඉන්නවා. යුද්ධ සිරකරුවෝ කියලා අපි යාළුවා කියන්නේ prisoner of war කියන්න පුළුවන්. නැත්නම් war prisoners කියලා අපි කියන්නේ. war prisoners. යුද්ධ සිරකරුවෝ. war prisoners. ඊළඟ බලකොටුවක් තියෙනවා. බලකොටුවට අපි කියන ස්ට්‍රෝන් හෝල් කියලා. ස්ට්‍රෝන් හෝල්. ෆෝර්ට් කියන්නත් පුළුවන්. ස්ට්‍රෝන් හෝල් කියලා අපි කතා කරනවා බලකොටුවට. ඊළඟ තියෙනවා පරාජය කරනවා නැත්නම් පරාජය. ඇත්තටම යුද්ධයක් කරනකොට කවුරු හරි පරදිනවා, පරාජය වෙනවා. ඒකට අපි කියන්නේ ඩිෆීට් කියලා. ඩිෆීට් පරාජය වෙනවා නැත්නම් පරාජය. එතකොට තව පිරිසක් ජය ගන්නවා. ඒක හොඳ උනත් නරකුණත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒකට අපි කියනවා වික්ටරි කියලා. වික්ටරි ජයග්‍රහණය, ජය දිනුම, වික්ටරි. එතකොට දිනනවට සාමාන්‍ය අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ක්‍රියාපදේ වින් කියලා. ඒ අතරෙම සාමය. ඔය හැමදේම යුද්ධ කරනවට වඩා හොඳයි සාමය. සාමයට අපි කියන්නේ පීස් කියලා. පීස් සාමය. එතකොට සාම සාකච්ඡා, සාම කතාවලට අපි කියනවා පීස් ටොක්ස් කියලා. පීස් ටොක්ස්. පීස් ඩිස්කෂන්ස් කියන්න පුළුවන්. පීස් ටොක්ස් කියලා අපි ගන්නවා. සාම සාකච්ඡා නැත්නම් සාම කතා. ඊළඟ ඔය ඔක්කොම හරියන්නේ නැත්නම් අපි ආයෙ යමක් කරනවා සම්බාධක පනවනවා කියලා ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර සංවිධාන වශයෙන් ඒ රටවලට එරිය සම්බාධක පනවනවා. ඒකට අපි කියන්නේ impose sanctions කියලා. impose sanctions සම්බාධක පනවනවා. ඉතින් මේක කොහොම වුණත් යුද්ධ කරන එක හොඳ නැහැ. අපේ එකම බලාපොරොත්තුව කොහොම නමුත් සාමකාමී රටක්. මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඉංග්‍රීසි ඉගෙන ගන්න දූල පුතාලට වැඩි හිටියන්ට මේක හරහා යුද්ධ ගැන ලොකු දෙයක් දැනගන්න පුළුවන් වෙනවා කියලා. අපේ වීඩියෝ තව තවත් බලන්න කැමති අය මේ අධ්‍යාපනික නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියේදීත් අපි මේ විදිහටම පාඩම් විස්තරාත්මකව දානවා. එහෙනම් අපේ වීඩියෝ බලන හැමෝටම බොහොම ස්තුතියි.